මගේ යාළුවෝ හැමෝම සෙන්ට්‍රික්ස් ටෙක් YouTube channel එකෙන් අරන් එන අලුත්ම අලුත් වීඩියෝ එකට ආදරෙන් පිළිගන්නවා. ඔයාලා දැනටමත් දකින්න ඇති thumbnail එකේ තිබ්බ විදිහට අද මම unboxing වීඩියෝ එකක් තමයි කරන්න යන්නේ. ඉතින් ඔයා තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරලා subscribe 1000ට යන්න support එකක් දෙන්න. එහෙනම් අපි වැඩි කතා නැතුව යමු වීඩියෝ එකට. ඉතින් යාළුවනේ මේ තියෙන්නේ මං අද අන්බොක්ස් කරන ප්‍රොඩක්ට් එක. මේක Kisonly brand එකේ U2500BT USB ස්පීකර් එක. ඉතින් මේක මේ විදිහට තමයි අපිට බලා ගන්න පුළුවන් ඉන්නේ. මේ විදිහට තමයි මට පැකේජ් එක ලැබුණේ. ඉතින් අපි මේක අන්බොක්ස් කරගෙන බලමු මේක ඇතුලේ තියෙන ස්පීකර්ස් මොන වගේද කියලා. ඉතින් යාළුවනේ මේකේ පොලිතින් කවර් එක අපි මේ විදිහට ඉවත් කරගමු. ඉතින් යාළුවෝ අපිට බලා ගන්න පුළුවන් මේ ස්පීකර් එකේ බොක්ස් එකේ පොඩි ස්ටිකර් එකක් අලවලා තියෙනවා. මේ ගැන පොඩි සඳහන් කිරීමක්. ඉතින් අපි කියවලා බලමු මොකක්ද තියෙන්නේ කියලා. ඉතින් යාළුවෝ මේකේ තියෙන්නේ Kisonly ස්පීකර් යනු ලෝක පුරා ප්‍රසිද්ධ සන්නාමයක් සහිත නිෂ්පාදන නාමයකි. මේ ශබ්දය ඉතාමත් ක්වොලිටි වන අතර අපහැදිලි ගෝසාකාර ශබ්ද නොපවතී. ස්පීකර් එක කුඩා වීම ගැටලුවක් කර නොගන්නවා. වෙළඳපොලේ මීට වඩා ලොකු ස්පීකර් මිලට ගත හැකි වුවද ශබ්දයේ කල්පැවැත්ම නිවාම ඉතාමත් දුර්වලය. මෙහි ඇති AUX කේබල් දුරකථනය සඳහා වැඩ නොකරයි, නමුත් Bluetooth සඳහා වැඩ කරයි. 3-pin jack එකක් පවතින බැවින් පරිගණක සහ pin jack පවතින උපාංග සඳහා වැඩ කරයි. වෙනත් යමක් දැන ගැනීමට අවශ්‍ය නම් දරස් සේල chat හරහා විමසන්න. ඉතින් යාළුවනේ මේක මොබයිල් ෆෝන් වලට වැඩ කරන්නේ නැහැ කියලා මේ සඳහන් කරලා තියෙනවා. ඒ වුණාට Bluetooth වලින් මේකට අපිට මොබයිල් ෆෝන් එකකින් කනෙක්ට් වෙන්න පුළුවන්. ඒ වගේම ඉතින් මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් දරස් සේල chat එක හරහා විමසන්න කියලා තියෙනවා. ඒත් මම මේක දරස් එක හරහා නම් නෙවෙයි ගෙන්නුවේ. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මේක කියලා දෙන මේ කුඩා වුණාට මේකේ හොඳ ශබ්දයක් තියෙනවා කියලා. ඒකමයි මම මේක ඕඩර් කරන්නත් පෙළඹුණේ. ඉතින් අපි මේක අන්පැක් කරන් බලමු මොන වගේද කියලා. ඉතින් යාළුවනේ බොක්ස් එකේ සයිඩ් එකෙන් ගත්තොත් එහෙම බලා ගන්න පුළුවන් notebook mp3 mp4 usb කියලා සඳහන් කරලා තියෙනවා. ඒ වගේම මේකේ ටෙක්නිකල් ස්පෙસિෆිකේෂන් ටික සඳහන් කරලා තියෙනවා බලා ගන්න පුළුවන් වැඩි දුරටත්. ඒ වගේම කලර් එක black කියලා සයිඩ් එකෙන් අපිට බලා ගන්න පුළුවන්. ඉතින් යාළුවනේ මේ ඩිලිවරි එකේදී පොඩ්ඩක් බොක්ස් එක තැල්ලා ඒක ගණන් ගන්න එපා යාළුවනේ. ඉතින් යාළුවනේ මේ සයිඩ් එකෙත් ඒ විදිහටම තමයි බලා ගන්න පුළුවන්. ලොකු දෙයක් එහෙම විශේෂයෙන් සඳහන් කරලා නැහැ. අපි එහෙනම් මේක අන්පැක් කරගෙන බලමු. ඉතින් යාළුවාට ඔයාලට බලා ගන්න පුළුවන් උඩ ඔරිජිනල් කියලා සඳහන් කරලා තියෙනවා Kisonly brand එකේ ඔරිජිනල් ස්පීකර් එකක් කියලා. ඉතින් යාළුවා අන්පැක් කරාම මේ වගේ තමයි ස්පීකර් ටික ඇතුලේ බලා ගන්න පුළුවන් ඉන්නේ. හරි දැන් අපි එළියට ගමු. ඉතින් යාළුවනේ බොක්ස් එක ඇතුලේ මේ වගේ අපිට පේපර් වර්ක්ස් ටිකක් බලා ගන්න පුළුවන්.
යූසර් මැනුවල් එක තියෙනවා. ඒ වගේම වොරන්ටි කාඩ් එක තියෙනවා. වොරන්ටි කාඩ් එක නම් මොනවද සඳහන් කරලා නැහැ. ඉතින් හිස් එකක් තියෙන්නේ. ඉතින් යාළුවනේ තවත් යූසර් මැනුවල් එකක් තියෙනවා. ඔය විදිහට තමයි ඉතින් බලා ගන්න පුළුවන් ඉන්නේ. අපි බලමු තව මොනවද තියෙන්නේ කියලා. ඉතින් යාළුවනේ මේක කන්ට්‍රෝල් කරන්න පුළුවන් රිමෝට් එකක් අපිට බලා ගන්න පුළුවන්. රිමෝට් එකේ මගින් අපිට මේක රිමෝට් එක මගින් අපිට මේකේ වැඩ ටික කරගන්න පුළුවන්. ඉතින් යාළුවනේ අපි මේ පොලිතින් එක ඉවත් කරගෙන බලමු මොන වගේද කියලා. ඉතින් යාළුවනේ ඒ පොලිතින් එක ඉවත් කරාම ඉවත් කරගත්තාම අපිට බලා ගන්න පුළුවන් පොඩි ස්පීකර්ස් දෙකයි ලොකු ස්පීකර් එකයි. ඉතින් මේ ලොකු ස්පීකර් එකකින් තමයි බේස් එක එන්නේ. ඒ වගේම එතන පොඩි බටන් ටිකකුත් තියෙනවා. ඒ ටිකත් අපි මොනවද කියලා බලමු. ඉස්සෙල්ලාම අපි මේ වර ටික ලියාගෙන ඉමු. ඉතින් යාළුවනේ අපිට ඉස්සෙල්ලාම බලා ගන්න පුළුවන් පවර් බටන් එක, ඊට මොඩ් මාරු කරන බටන් එක. ඊට පස්සේ තියෙනවා අපිට channel එහෙම මාරු කර සින්දු මාරු කරගන්න ඒ බටන් ටික තියෙනවා අපිට බලා ගන්න පුළුවන්. ඊට පස්සේ signal sensor එක තියෙනවා රිමෝට් එකෙන් signal ටික ගන්න. ඒ වගේම USB සහ TF කාඩ් එකක් දාන්න පුළුවන් පෝට් එකක් අපිට බලා ගන්න පුළුවන්. යාළුවනේ පොඩි ස්පීකර්ස් මෙන්න මේ විදිහට තමයි බලා ගන්න පුළුවන් ඉන්නේ. කිස් ඔන්ලි කියලා සඳහන් කරලා තියෙනවා. ලොකු බරක් දැනෙන්නෙත් නෑ අතට. සැහැල්ලුයි. ඉතින් යාළුවනේ මේ තියෙන්නේ අපි ගත්ත ස්පීකර් සෙට් එක. ඉතින් යාළුවෝ පිටිපස්සෙන් පේන්නේ මගේ කලින් තිබ්බ ස්පීකර්ස් දෙක. මේක මං හිතන විදිහට මේකත් කිස් ඔන්ලිම තමා. ඉතින් අපි දෙකම කම්පෙයාර් කරලා බලමු පොඩ්ඩක්. ඉතින් යාළුවනේ මේ විදිහට තමයි මගේ පරණ ස්පීකර්ස් දෙකෙන් සවුන්ඩ් එක බලන්න පුළුවන් ඉන්නේ. මං හිතන්නේ සවුන්ඩ් එක 100%ක්ම ෆෝන් එකේ රෙකෝඩ් කරගෙන ඉඳලා ෆෝන් එක හරහා ඔයාලට එක්ස්පීරියන්ස් කරන්න පුළුවන් කියලා. අලුතෙන් ගෙන අපි ස්පීකර්ස් දෙකක් දාලා මම ඔයාලට පෙන්නන්නම් මේකේ වෙනස. ඉතින් යාළුවනේ අපිට මේ විදිහට රිමෝට් එකෙන් කන්ට්‍රෝල් කරන්න පුළුවන් අපේ ස්පීකර් එක. Power off. ඒ වගේම මේ බටන් වලිනුත් අපිට කන්ට්‍රෝල් කරගන්න පුළුවන්. Line in mode. මොඩ් මාරු කරගන්න ඒ වගේ ෆීචර්ස් ටිකක් අපිට මේකේ බලා ගන්න පුළුවන්. Bluetooth mode. ඉතින් යාළුවනේ මම මේක දැන් කනෙක්ට් කරන් තියෙන්නේ. අපි මේකේ මියුසික් එකක් ප්ලේ කරලා බලමු කොයි වගේද කියලා.
ඉතින් යාළුවනේ මට මේකේ ප්‍රයිස් එක කියන්න අමතක වුණා. මේකේ ප්‍රයිස් එක උනේ රුපියල් 3130ක් වගේ මුදලක් තමයි උනේ. ඔයාලා දකින්න ඇති සමහර වීඩියෝ එකේ ප්ලේ වෙනකොට. ඉතින් යාළුවනේ අවසාන වශයෙන් කියන්න තියෙන්නේ මම කලින් තිබ්බ ස්පීකර්ස් දෙකට වඩා කොහොමත් හොඳයි. බේස් එකක් තියෙනවා. එතකොට කාමරයකට වගේ හොඳට සවුන්ඩ් තියෙනවා. මේක ඉතින් ඒ වගේ ගානකට වටනවා කියලා මම හිතනවා රුපියල් 3000ක් වගේ ගානකට. ඔයාලා අදහස පල්ලෙහාන් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඒ වගේම මීට වඩා අඩුවට මීට වඩා හොඳ ස්පීකර්ස් තියෙනවා නම් ඒව ගැනත් පල්ලෙහාන් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඉතින් යාළුවෝ ඕක තමයි අද වීඩියෝ එක. ඉතින් වීඩියෝ එක හොඳ නම් වීඩියෝ එකට ලයික් එකක් දාන්න. ඒ වගේම ස්පීකර් එකක් ගන්න ඉන්න යාළුවෙක් ඉන්නවා නම් එයාටත් මේ වීඩියෝ එක ෂෙයා කරන්න. ඒ වගේම 1k subscribe කියන්න තව subscribersලා 670 වගේ ප්‍රමාණයක් අවශ්‍යයි. ඒ නිසා subscribe කරලා අපිත් එක්ක දිගටම එකතු වෙන්න. එතකොට මේ වගේ වීඩියෝ වලට දිගටම බලා ගන්න පුළුවන්. ඉතින් අදට ගිහිල්ලා එන්න අලුත් වීඩියෝ එකක් හම්බ වෙනවා. ඔයාලා හැමෝටම ජය වේවා. Through the wastelands, through the highways, through my shadow, through the sun rays, and on we'll go. Through the wastelands, through the highways.